ආයිබෝන් කෙල පිළිගන්නවා. ඉතින් මම දැන් මේ පාර වාට පෙන්වන්නේ හොන්ඩ වෙසල් එකක් හරි දැන් ජපානයේ ඉඳන් අලුතෙන් ඉම්පෝට් කරන හොන්ඩ වෙසල් එකේ මේකේ ජපානයේ ඉඳන් එන ඔරිජිනල්ම සෙටප් එක ගැන මට පොඩි විස්තරයක් දෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම ඒක ගැන තමයි අද පොඩ්ඩක් මේ කතා කරන්න යන්නේ. පළවෙනි කාරණේ තමයි මේකේ මේ සෙටප් එක ගොඩක් දුරට මේකේ මේ සිස්ටම් එකත් එක්ක ඉන්බිල්ට් සෙටප් එකක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ සමහර මේ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තා දැන් මේකේ තියෙන තෙල් කරන ප්‍රමාණය කොච්චරද, එතකොට මේකේ මේ අපි මොන හරි සිස්ටම් එක ඔෆ් කරනවා, මේකේ වෙලාව හදන්න, ඒ වගේ සිස්ටම් ඔක්කොම දැන් මේකත් එක්ක ඩිවයිස් එකත් එක්ක එකට කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේ සෙටප් එකේදී අපිට ලංකාවට මොන වගේ දේවල්ද මේකට ගැලපෙන්නේ කියලා මම පොඩ්ඩක් කෙටි විස්තරයක් ඔයාලට දෙන්න. පළවෙනි දේ තමයි මේ සෙටප් එකට එනවා TV ඔප්ෂන් එක එනවා. ඊට පස්සේ Bluetooth ඔප්ෂන් එක එනවා. සාමාන්‍ය විදිහටම අපි Bluetooth යූස් කරන. ඊට පස්සේ FM රේඩියෝ එක තියෙනවා. ඊට පස්සේ අපි Bluetooth කනෙක්ට් කරලා තිබ්බහම මොකද්ද කෝල්ස් ගන්න පුළුවන් ඒ ඔප්ෂන් එක. ඒක සාමාන්‍ය විදිහටම තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා නැවිගේෂන් සිස්ටම් එක. අර අපේ Google Maps වගේ මැප් එක බලන්නේ ඒ විදිහට බලන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා මේ ඔයාගේ මේ Android Auto කියලා තියෙනවා. ඒක ඔයාගේ iPhone එකක් යූස් කරනවා නම් iPhone මේ iOS එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේ ෆෝන් එක ඒ Android Auto හරහා ඒ සිස්ටම් එකකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තෙල් කරන වාහනේ තෙල් කරු ප්‍රමාණය වගේ එහෙම කොච්චරක්ද කියලා ඔයාට මේව බලා ගන්නත් පුළුවන් මේ සිස්ටම් එකෙන්. ඊට අමතරව තව මේකේ මේ Wi-Fi කියන එකක් තියෙනවා. ඒක නම් ලංකාවට වගේ රටකට වැඩිය සපෝට් කරන්නේ නැහැ. ඊට පස්සේ මේකේ මේ Honda කියලා තියෙනවා. මේ හැම එකක්ම මේ තියෙන්නේ ජපනිස් ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. මේකක්වත් මේ සාමාන්‍ය විදිහට මේක ඔප්ෂන් එකක්වත් නැහැ. මම දැන්නුවත්ව මේ ඉංග්‍රීසි වලට හරවන්න. සමහර අය මේකේ අර මොකද AI ඩිවයිස් එකක් දාලා මේක මේ වෙනස් කරගන්න කතාවක් තියෙනවා. නමුත් ඒක එච්චර 100% සාර්ථක නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් මේකේ බලමු මේකේ වෙන සමහර ෆීචර්ස් මේ ලංකාවට සපෝට් කරනවද කියලා. මම උදාහරණයක් විදිහට දැන් මේකේ මේ TV ඔප්ෂන් එක පෙන්වන්න. මේ TV එක ලංකාවට ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මේක මේ ජපානෙට TV කියලා ආවට මේක ඇත්තටම මේ ජපන් වලට තමයි මේ TV එක හදලා තියෙන්නේ. එහි ෆ්‍රීකවෙන්සිස් වලට ගැලපෙන්න. ඒක මේ ලංකාව වගේ රටකට හරියන්නේ නැහැ. ඉතින් මේකෙන් අර TV එක බලනවා කියලා අරමුණකින් ගෙනාවා නම් ඒක ලංකාවට කොහෙත්ම සපෝට් කරන්නේ නැහැ. ඊළඟ එක තමයි මේකේ මේ FM රේඩියෝ එක. FM රේඩියෝ එක දැම්මහම මේක ඇත්තටම කිව්වොත් මේක දැන් සාමාන්‍යයෙන් ලංකාවේ 87 86 ඉඳන් 108 වෙනකම් ෆ්‍රීකවෙන්සි එක තියෙනවා. නමුත් මේක තියෙන්නේ මේක 70 ගානක් ඉඳන් 76 ඉඳන් මගේ මතක හැටියට ඔව් 76 ඉඳන් FM 95 වෙනකම් විතරයි. එතනින් එහා FMs මේකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඔයා FM අහන්න බලාගෙන ගන්නවා නම් ඔයාට ලංකාවේ තියෙන හැම FM channel එකක්ම මේක අහුවෙන්නේ නැහැ. ඔයාට ඒ වෙනුවට ඔයාට වෙන setup එකක් change කරගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේකේ quality එක නම් ගොඩක්ම හොඳයි. සාමාන්‍ය හොඳ display එකක් තියෙනවා. ඔයාට ඊට අමතරව මේකේ එනවා මේ navigation එක. මේ navigation එකත් මේ ලංකාවට support කරන්නේ නැහැ. මේක සිස්ටම් එක හදලා තියෙන්නේ මේ ජපන් වලට විතරක් හදන්න විතරයි. ඒක නිසා මේ නැවිගේෂන් එකත් මේ ලංකාවට කොහෙත්ම සාර්ථක නැහැ. සහ TV ඔප්ෂන් එකයි මේ දෙකම ලංකාවට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට ඒ වගේ ඔප්ෂන්ස් බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ සෙටප් එකේ යන එක තේරුමක් නැහැ. ඔයාට මේක මේ ඉම්පෝට් කරගන්නවා නම් ඔයාට එක්ක මේක රිමූව් කරගෙන හරි ගෙනාවත් පාඩුවක් නැහැ. නැත්තම් සමහරු මේවා මේ මාරු කරලා අලුත් සෙටප් මේ කරන කට්ටියක් ඉන්නවා. ඒතකොට ටික වියදම වැඩි. ඒකවා බලලා කරගන්න පුළුවන් තැනකින් කරගන්න පුළුවන්.